සුබ දවසක් ඒවා ළමයි. අද අපි ඉගෙන ගන්න යන්නේ 10 වෙනි පෙළ පොතේ 4 වෙනි පාඩම. ඒක තමයි චලිතය පිළිබඳ නිව්ටන් නියම. ඕගොල්ලෝ දැනටමත් මේ ගැන දන්නවා ඇති. ඒ වුණාට මම අද මුල ඉඳන්ම මේක සරලව පැහැදිලි කරන්න. මේක ඉගෙන ගන්න ඉස්සෙල්ලා අපි බලය කියන්නේ මොකක්ද කියලා බලමු. ඕගොල්ලෝ හිතන්න මේසයක් උඩ ලොකු පොතක් තියනවා කියලා. මේ පොත ඕගොල්ලෝ ඇඟිල්ලකින් මෙහෙම තල්ලු කරොත් මේක චලනය වෙනවා. නැත්තම් ඕගොල්ලෝ මෙතන ලණුවකින් ගැට ගහලා මේක ඇද්දොත් මේ පැත්තට මේ පොත මෙහෙට චලනය වෙනවා. එතකොට මේ පොත බලයක් යොදනකම් නැත්තම් අපි මේක එක්ක ඇද්දොත් නැත්තම් තල්ලු කරනකම් මේ පොත නිශ්චලතාවයේ තියෙන්නේ. මේ ඇයි? ඒ කියන්නේ වස්තුවක් නිශ්චලතාවයේ තියෙන්නේ, ඒ කියන්නේ හෙල්ලෙන්නේ නැතුව තියෙන්නේ බලයක් යොදනකම් විතරයි. බලයක් යොදුවොත් තමයි මේ වස්තුව චලනය වෙන්නේ. දැන් ඕගොල්ලෝ හිතන්න, ඕගොල්ලෝ බලයට ඉස්සෙල්ලාම මෙහෙම මේසක් උඩ පොතක් තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ කරන්නේ මේ පොතට පොඩි බලයක් දෙනවා. කියන්නේ පොඩි ඇඟිල්ලෙන් පොඩි තල්ලුවක්. ඒතර මේ පොත චලනය වෙනවද? නැහැ. පොඩි එකක් දුන්නොත් චලනය වෙන්නේ. ඊට පස්සේ ටිකක් වැඩි කරනවා. ඒත් චලනය වෙනවද? දැන් ටිකක් වැඩි කරනකොට මම තව ඊතලකින් දානවා. ඒත් චලනය වෙනවද? නැහැ. ඊට පස්සේ අපි තව තල්ලුව අපේ ඇඟිල්ලේ තියෙන තල්ලුව වැඩි කරනවා. එතකොට ඔන්න චලනය වෙනවා. එතකොට මේ පොත පොඩි පළවෙනි ඊතලෙන් මම කිව්වේ පොඩි තල්ලුවක් කියලා. ඒකෙන් තල්ලුනේ නැත්තේ ඇයි? ඒ කියන්නේ මේක මේ වස්තුව විසින් අපේ වෙත තල්ලුවක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්න, ඔයයි තව යාළුවෙකුයි මේ ඔයා ඉන්නේ. තව යාළුවෙක් ඉන්නවා මෙහෙම. ඔය දෙන්න අත් දෙකට අත් දෙක තියලා තල්ලු කරනවා. එතකොට ඔයා මේ ඉන්නේ ඔයා නම් මේ ඉන්නේ ඔයාගේ යාළුවා. ඔයාගේ බලය වැඩි නම් ඔයා මේ යාළුවාව මේ පැත්තට විසිවෙන්න තල්ලු කරනවා. මේ යාළුවා මේ පැත්තට එනවා. යාළුවාගේ බලය වැඩි නම් ඔයා මේ පැත්තට විසිවෙනවා. එතකොට මේ වස්තුවේ අපි මේ ගත්ත වස්තුවේ, ඒ කියන්නේ මේ පොතේ, මේ සුදු තියෙන පොතේ අපි පොඩි බලයක් දෙද්දි එයාට පුළුවන් ඒ බලය වළක්වලා තව බලයක් මෙහෙට දෙන්න. ඒතර අපි පොඩි බලයක් දෙද්දි එයා මෙහෙට බලයක් දෙනවා. ඊට අපි තව ඒ බලය වැඩි කරනවා. එතකොට එයා කරන්නේ ආයෙත් මෙහෙට බලයක් දෙනවා. ඊට පස්සේ එයාට උඩරිම දෙන්න පුළුවන් බල දෙකයි මෙතන. ඒකට අපි තුන්වෙනි බලයක් දුන්නොත් මේ වස්තුව මේ අපි යොදන බලයේ දිශාවට චලනය වෙනවා. මේ වස්තුවේ මේ පොඩි බලයක් දීමට හේතුව තමයි මේ පෘෂ්ඨයේ තියෙන ලක්ෂණයක් හින්දා. පෘෂ්ඨය කියන්නේ මේ මේස උඩේ තියෙන ලක්ෂණයක් හින්දා. ඒ කියන්නේ ඒකට කියන්නේ අපි ඝර්ෂණය කියලා. මේ පෘෂ්ඨය මෙහෙම රළු පෘෂ්ඨයක් නම් මේකට අපි බලයක් දුන්නාම මේක මේ පැත්තට තල්ලු කරන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. මේක සිනීදු පෘෂ්ඨයක් නම් නිකන් අයිස් වගේ මේකට අපි මෙහෙට බලයක් දුන්නාම මේක තල්ලු කරන්න අපිට පහසුයි. ඒ කියන්නේ මේ පෘෂ්ඨය රළු වෙන්න මේකේ ඝර්ෂණ බලය වැඩි. දැන් ඔයගොල්ලන්ට මං හිතනවා මේ කතාව තේරෙන්නේ නැති කියලා. අපි ඝර්ෂණය කියලා පාඩමක් ඉදිරියේදීත් කරනවා. ඒකින්ද දැනට මේක හිතේ තියාගන්න.
එතකොට මේ බලයට විශාලත්වයක් හා දිශාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ හිතන්න අර මේසුවට තිබ්බ පොත ගැන. එතකොට අපි ඇඟිල්ලෙන් තල්ලු කරන එක තමයි මේ බලය. ඇඟිල්ලෙන් තල්ලු කරන එක මම මේ ඊතලෙන් කියන්නේ. මේ ඊතලෙ කියන්නේ මගේ ඇඟිල්ල. ඊට පස්සේ මේ ඇඟිල්ලෙන් තල්ලු කරන එක තමයි මේකට දෙන බලය. එතකොට අපි ඇඟිල්ලෙන් තල්ලු කරන්නේ මොන දිශාවටද? මෙන්න මේ දිශාවට. එතකොට මේ වස්තුව චලනය වෙන්නෙත් ඒ දිශාවට. ඊට පස්සේ අපි මේක වේගෙන් තල්ලු කරන්නත් පුළුවන්. නැත්නම් හිමීට තල්ලු කරන්නත් පුළුවන්. ඒ කියන්නේ බලයට දිශාවකුයි විශාලත්වයකුයි තියෙනවා. එතකොට බලය හැමතිස්සෙම කරන්නේ අපි යම්කිසි වස්තුවකට නැත්තම් පොතකට කියමු. ඒ පොතකට බලයක් දෙන දිශාවට මේක චලනය වෙනවා. අපි වේගෙන් තල්ලු කරොත්, ඒ කියන්නේ විශාලත්වයෙන් වැඩි බලයක් දුන්නොත් මේක වේගෙන් තල්ලු වෙනවා. ඊළඟට ඊට පස්සේ අපි මේ නිව්ටන්ගේ පළවෙනි නියමය කියන එක කතා කරමු. මේකෙදි කියන්නේ මේක මම පෙළපොතේ කියන එක ඕගොල්ලන් කියන්නම් ඉස්සෙල්ලා. බාහිර අසමතුලිත බලයක් යොදන තුරු නිශ්චල වස්තුවක් නිශ්චලතාවයේ තිබේ. චලනය වන වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. ඒ කියන්නේ අපි හිතමු මේසයක් උඩ වස්තුවක් තියෙනවා කියලා. එන්න මේක පොතක්. මේක අපි බලයක් දෙනකම්, ඒ කියන්නේ අපි අතින් මොනවත් කරන්නේ නැතිකම්, කියන්නේ මේස උඩ තියෙනකම් මේ වස්තුව නිශ්චලතාවයේ තියෙන්නේ. ඊට පස්සේ අපි බාහිර බලයක් යොදපුවම තමයි මේක චලනය වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ මේක ඉබේ චලනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ හෙලවෙන්නේවත් නැහැ. නැත්තම් ඒකාකාර ප්‍රවේගයෙන්. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම ඒකාකාර ප්‍රවේගයෙන් වස්තුවක් යනවා. මේක ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක් යනවා. ඊට පස්සේ මේක බාහිර බලයක් යොදනකම් ඒකාකාර ප්‍රවේගයෙන් තමයි චලනය වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු මේක තප්පරයකට 10ක් මීටර යනවා කියලා හැම තප්පරයකදීම. මේකට බලයක් යොදනකම්ම, කියන්නේ අපි මෙහෙන් වැඩි තල්ලුවක් යොදනකම්ම මෙන්න මේ කෝච්චිය මේක හැමතිස්සෙම යන්නේ තප්පරයකට 10ක් මීටර. අපි බලයක් යොදපුවාම, ඒ කියන්නේ අපි මේ පැත්තට මේක යනවා කියමුකෝ. අපි මෙහෙට බලයක් යොදපුවාම මේක වෙන්නේ තප්පරයකට 20ක් මීටර යනවා. තප්පරයකට 30ක් යනවා. නැත්නම් අපි මේ චලනය වෙන පැත්තට විරුද්ධව බලයක් යොදපුවම මේක තප්පරයකට මීටර 5ක් යනවා. ඒ කියන්නේ නිව්ටන්ගේ පළවෙනි නියම තමයි බාහිර අසමතුලිත බලයක් යොදන තුරු නිශ්චල වස්තුවක්, කියන්නේ හෙලවෙන්නේ නැති වස්තුවක් එහෙම්ම ඉන්නවා. නැත්තම් ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තුවක් ඒ ඒකාකාර ප්‍රවේගයෙන්මයි ගමන් කරන්නේ. ඒ කියන්නේ ප්‍රවේගයේ වැඩිවීමක්වත් අඩුවීමක්වත් වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඕගොල්ලන්ට තේරුණා කියලා මං හිතනවා. දැන් ඕගොල්ලෝ කැරම් බෝඩ් දැකලා තියෙනවනේ. එතකොට මම මෙතන මේ කැරම් බෝඩ් එකක් අදින්න යන්නේ. දැන් කැරම් බෝඩ් එක මෙන්න මෙහෙම තියෙනවා.
මුළු අතර මෙහෙම වලවල් 4කුත් තියෙනවා. හරිද? ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඩිස්ක් එක. කියන ලොකුම රවුම් මේ කෑල්ල තියෙන්නේ මේක තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ මේකට මෙන්න මෙහෙම ඇඟිල්ලෙන් ගහනවා එක. ඒතර මේ ඩිස්ක් එක වෙන්නේ ටිකක් ටික ඉස්සරහට ගිහිල්ලා ඉවරට මෙන්න මේ හරිය නවතිනවා. එතකොට මේ වෙන්නේ මේ ඩිස්ක් එක මේ පැත්තට යද්දි මම ඔයගොල්ලන්ට කිව්වේ අර ඝර්ෂණ බලය කියන එක. දැන් මේ ඩිස්ක් එක මේ පැත්තට යද්දි ඝර්ෂණ බලය කියන එක පස්සහට ක්‍රියා කරනවා. ඩිස්ක් එක මේ පැත්තට අපි තල්ලු කරාට ඝර්ෂණ බලය කියන පෘෂ්ඨයේ බලය මේ පැත්තට ක්‍රියා කරනවා. ඊට පස්සේ අපි කරන්නේ මේක දැන් මෙහෙම නවතිනවනේ. එතකොට කැරම් ගහන්න බෑ. මොකද වලලකට යනකොට වලලකට යන්නේ නැහැ ඒක. එතකොට අපි කරන්නේ මේකට පවුඩර් දානවා. පවුඩර් දාපුවම වෙන්නේ පෘෂ්ඨය සුමට වෙනවා. සුමට කියන්නේ සිනිඳු වෙනවා ගොඩක්. එතකොට වෙන්නේ මේක මේ හරියදී නවතින්නේ නැහැ. ඊට පස්සේ මේ ඩිස්ක් එක මම මේ ගමන් පතේ යන්නේ. මේ ඩිස්ක් එක දැන් මේ පැත්තට ගහමු කියමුකෝ. මේ ඩිස්ක් එක මෙහෙට ගිහිල්ලා මෙතන වැදිලා එහෙම යන්න පුළුවන්. ඒ කියන්නේ මේ බිත්තිය වැදිලා මේක ශක්තිය හානියක් නොවෙන්නේ නැහැ කියලා හිතුවොත් එහෙනම් මේ ඩිස්ක් එක මෙහෙම වැදි සදා කාලයක්ම තියෙනවා. ශක්තිය හානියක් වෙන්නේ නැත්නම්. ඒකට ඇත්තටම මේක සුමට කරා කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේක හැමතිස්සෙම එහෙම තියෙයි කියලා. මොකද මේ පෘෂ්ඨයේ සම්පූර්ණයෙන්ම සුමට නැහැ. ඒකේ පොඩි හරි ඝර්ෂණ බලයක් තියෙනවා. ඊට පස්සේ අපි කතා කරමු නිව්ටන්ගේ දෙවන නියමය ගැන. නිව්ටන්ගේ දෙවන නියමයේදී නිව්ටන් කියලා තියෙනවා ත්වරණයයි බලයයි ස්කන්ධයයි අතර සම්බන්ධයක්. එතකොට අපි ඉස්සෙල්ලා මේ තුන අපි සංකේත වලින් ලියාගනිමු. එතකොට මම ත්වරණයට සිම්පල් A කියලා දාගන්නවා. ත්වරණයට සිම්පල් A. ඊට පස්සේ මම ස්කන්ධයට සිම්පල් M කියලා දාගන්නවා. ඊට පස්සේ මම බලයට කැපිටල් F කියලා දාලා ගන්නවා. එතකොට ඕගොල්ලෝ දන්නවා ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ දැන් හැම තප්පරයකටම සැරයක් ප්‍රවේගය වැඩි වෙනවා නම් අපි කියනවා ඒ ප්‍රවේග ත්වරණය වැඩි වෙනවා කියලා. හරි. ධන ත්වරණයකින්. ඒක ඔයගොල්ලන්ට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ තප්පරයකට 10ක් ms ඍණයක ප්‍රවේගය තප්පරයකට 20ක් වෙනවා නම් මේකේ ප්‍රවේගය වැඩි වෙලා තියෙනවා. එතකොට මේක ත්වරණයෙන් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මන්දණයෙන් යනවා නම් තප්පරයකට 10ක් ms ඍණයක ප්‍රවේගයෙන් යන එක තප්පරයකට 5ක් ms ඍණයක ප්‍රවේගයෙන් යන එකට දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය එක්ක මේ ප්‍රවේගයේ වෙනස වැඩි වෙන එක නැත්නම් ප්‍රවේග වෙනස අඩු වෙන එක තමයි අපි කියන්නේ ත්වරණය කියලා. ළමයි ඕගොල්ලෝ මේ ලකුණ දැකලා ඇති. මේ ලකුණේ කියවෙන්නේ අනුලෝම සමානුපාතිකයි කියන එක. ඒ කියන්නේ ඕගොල්ලෝ හිතන්න A අනුලෝම සමානුපාතිකයි B ට කියලා. ඒ කියන්නේ B පොඩ්ඩක් වැඩි කරපුවම Aත් පොඩ්ඩක් වැඩි වෙනවා. B පොඩ්ඩක් අඩු කරොත් Aත් පොඩ්ඩක් අඩු වෙනවා. ඊට පස්සේ නිව්ටන්ගේ දෙවන නියමයෙන් නිව්ටන් කියලා තියෙනවා
ත්වරණය කියන එක අපි ඒ කියලා ලියාගත්ත එක අනුලෝම සමානුපාතිකයිලු බලයට. ඒ කියන්නේ බලය ටිකක් වැඩි කරපුවාම වස්තුවේ ත්වරණයක් ටිකක් වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්නකෝ මේ වස්තුවට F1 බලයක් දුන්න කියලා. එතකොට මේක ත්වරණය ඒ එක නම් F2 කියලා විශාල බලයක් මේ වස්තුවට දුන්නොත් එහෙම ත්වරණයක් ඒ දෙක වගේ විශාල වෙනවා. මේක වැඩි වෙන ප්‍රමාණයෙන්ම තමයි මේකත් සමානුපාතිකව වැඩි වෙන්නේ. ඒ කියන්නේ මේ දෙක එකිනෙක මත රඳා පවතිනවා. ඒ කියන්නේ බලය වැඩි වෙද්දි ත්වරණයත් වැඩි වෙනවා. ඊට පස්සේ ඊළඟට නිව්ටන් කියනවා මේ ත්වරණය කියන එක ස්කන්ධයත් එක්ක මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියලා. මේකේ තේරුම තමයි ස්කන්ධය අඩු වෙද්දි ත්වරණය වැඩි වෙනවා කියන එක. නැත්තම් ස්කන්ධය වැඩි වෙද්දි ත්වරණය අඩු වෙනවා කියන එක. ඕගොල්ලන්ට තේරෙනවා ඇති. ඒ කියන්නේ යම් වස්තුවක ස්කන්ධය අඩු වස්තුවක් හිතුවොත් එහෙම මේකේ ත්වරණය ගොඩක් වැඩි. මොකද මේක චලනය වෙන්න පහසුයි. ඊට පස්සේ ස්කන්ධයේ වැඩි වස්තුවක් ගත්තොත් මේක ත්වරණය ගොඩක් අඩුයි. මොකද මේක චලනය වෙන්න අපහසුයි. ලොකුයිනේ මේ වස්තුව. දැන් ලොකු ගලක් අපිට පෙරලන්න නැත්තම් පෙරලලා ඉවරට ත්වරණයක් අත් කරන්න අපිට අමාරුයි. ඒ වුණාට පොඩි ගලකට අපිට ත්වරණයක් දෙන්න ලේසි. ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ ඊළඟට මේ දෙකම එකතු කරලා එකක් ලියමු. ත්වරණය සමානුපාතිකයි F බෙදීම M කියන එකට. ඊට පස්සේ අපි මේ දෙකෙන් තමයි මේක ගත්තේ. හරිද? ඊට පස්සේ අපිට මේ සමානුපාතික ලකුණු මෙතන තියන්න බැරි හින්දා අපි මේ ඔක්කොම එක පැත්තකට අරන් යනවා. F බෙදීම M බෙදීම A මේක හරස් ගුණිතෙන් ගන්න සමානයි නියතයක් කියලා. එතකොට මේක තමයි නිව්ටන්ගේ දෙවන නියමය. හරිද? ඊට පස්සේ මේ නියතයක් කියන ගත්තේ අපි නියතය කියන එක එකට සමාන කරන්න ඕනේ. එතකොට තමයි අපිට ගණන් හදන්න ලේසි. එතකොට මේ F බෙදීම M බෙදීම A සමානයි 1. නැත්නම් නියතයක් කියන එක අපිට තියන්න බෑනේ. ඒකින්ද එකට සමාන කරනවා. එකට සමාන කරන්න නම් අපිට මෙතෙන්ටත් එකක් දාන්න ඕනේ. මෙතෙන්ටත් එකක් දාන්න ඕනේ. මෙතෙන්ටත් එකක් දාන්න ඕනේ. හරිද? ඊට පස්සේ මම මෙහෙම ලියනවා ඒකයි. මේ F බෙදීම M බෙදීම A කියන එක එකට සමාන වෙන්න නම් මෙතෙන්ට බලය කියන්නේ නිව්ටන් එකක් දාන්න ඕනේ. ත්වරණය එකක් ms ඍණ 1 ඉන්නවා. ඊට පස්සේ මෙතන එකක් k කිලෝග්‍රෑම් වෙන්න ඕනේ. එතකොට තමයි මේ ඔක්කොම එක ආදේශ කරපුවම එක එන්නේ. හරිද? ඊට පස්සේ බලය කියන එක ඒ කියන්නේ නිව්ටන් එකක් කියන එක අර්ථ දක්වලා තියෙන්නේ මෙන්න මේක අවිරුයි. ඊට පස්සේ මේක අපිට ලියන්න පුළුවන් F සමානයි ma කියලා. එතකොට නිව්ටන්ගේ දෙවන නියමය අපිට එනවා F සමානයි ma කියලා.
ඊට පස්සේ ළමයි ඕගොල්ලෝ දන්නවා වස්තුවකට බලයක් යොදනකොට, ඒ කියන්නේ මේ වස්තුවට බලයක් යොදනකොට වස්තුව මේ බලයේ දිශාවට තමයි චලනය වෙන්නේ. එතකොට හැමතිස්සෙම බලයක් යොදනකොට ඒ තවරණයේ දිශාවත් වන්නේ ඒ දිශාව. එතකොට අපි මේ ටික ඕගොල්ලන්ට මම තේරුණා කියලා හිතනවා. ඊට පස්සේ අපි මේකෙන් ගානක් හදමු පොඩි. ස්කන්ධයක් තියෙනවා කිලෝග්‍රෑම් 10ක් වන. ඊට පස්සේ අපිට ඕනේ ඒකට මෙන්න මේ දිශාවට 2 ms ඍණ වර්ගය ත්වරණයක් ලබා දෙන්න. මේකට අපි දෙන්න ඕන බලය මොකක්ද කියන එක. එතකොට අපි මේ සමීකරණ ඉස්සෙල්ලා ව්‍යුත්පන්න කරගත්තා. ඊට පස්සේ ඒ සමීකරණ අපි මෙහෙම ලියනවා. හරිද? m කියන එක මොකද්ද? මේ වස්තුවේ බර 10යි කිලෝග්‍රෑම්. ඒ කියන්නේ 2 ms ඍණ 2. එතකොට මෙතන කීයක් දෙන්නවද අපි බලය? 20යි kg ms ඍණ 2. එතකොට මෙන්න මේ kg ms ඍණ 2 අපි ඉස්සෙල්ලා කිව්වේ බලය අර්ථ දක්වලා තියෙන්නේ මේ හැම එකම එකක් වෙන ආකාරයෙන් කියලා කතාවක් කියනවනේ. එතකොට මෙන්න මේක නිව්ටන් කියලා අපි ගන්නවා. ඒ කියන්නේ kg ms ඍණ 2 සමානයි නිව්ටන්. එතන මෙතන දෙන්න ඕනේ 20ක් නිව්ටන්. හරි ළමයි. ඊට පස්සේ මේ නිව්ටන්ගේ දෙවන නියමයෙන් අපිට කියවුවා F සමානයි ma කියන එක. එතකොට ස්කන්ධයක් ගත්තොත් අපි හිතමු කිලෝග්‍රෑම් 10 ගල් කැටයක් කියලා. හරිද? මේකේ ස්කන්ධය කියන එක මේ m අකුර හැමතිස්සෙම නියතයක්. ඒ කියන්නේ මේ m අකුර වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට අපි මේ ගලට මේ සමීකරණය දානවා. ඊට පස්සේ මේ ගලට අපි පොඩි බලයක් දෙනවා. ඒ කියන්නේ අපි හිතමු නිව්ටන් එකක බලයක් දෙනවා. එතකොට මේකේ තවරණය ඒ නිව්ටන් එකට සාපේක්ෂව ඒ නිව්ටන් එකට අදාළව තවරණයක් එනවා අපිට. මේකට ආදේශ කරනවා. ඊට පස්සේ නිව්ටන් දෙකක් එනවා. දෙකක් දෙනවා. එතකොට ඒ නිව්ටන් දෙකට සාපේක්ෂව ඒ කියන්නේ අදාළව තව තවරණයක් එනවා. ඒ කියන්නේ බලය වැඩි කරන්න එකම වස්තුවේ මේ m එක කියන්නේ මේ වස්තුවනේ. ඒ වස්තුවේ තවරණය ටික ටික වැඩි වෙනවා. බලය අඩු කරන්න මේ වස්තුවේ තවරණය ටික ටික අඩු වෙනවා. හරි. ඊට පස්සේ අපි ඊළඟට යමු නිව්ටන්ගේ තුන්වන නියමයට. නිව්ටන්ගේ මම මෙතනම ලියනවා මේක. තුන්වන නියමය. මේකෙදි අපි ඉස්සෙල්ලා මේ නියමය කතා කරන්න ඉස්සෙල්ලා අපි අඳුර ගන්න ඕන වචන දෙකක් තියෙනවා. ඒ දෙක තමයි ක්‍රියාව හා ප්‍රතික්‍රියාව. ක්‍රියාව කියන්නේ මොකද්ද? ක්‍රියාව කියන්නේ අපි විසින් කරන දෙයක්. ඒ කියන්නේ පොතක් මේසයක් උඩ තියෙනවා. අපි පොත තල්ලු කරනවා. ඒ කියන්නේ ක්‍රියාව කියන්නේ වස්තුවක් වෙත තල්ලුවක් නැත්නම් වස්තුවක් වෙත බලයක් යෙදීම. ඊට පස්සේ ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද? ප්‍රතික්‍රියාව කියන එක ප්‍රතික්‍රියාව කියන්නේ
වස්තුවක් වෙත අපි බලයක් යොදනවා. ඒ කියන්නේ වස්තුවක් වෙත අපි මෙන්න මෙහෙම බලයක් යදුවොත් ඔයගොල්ලන් ඉස්සෙල්ලා මම කිව්වා මතකයි මේසෙන් මේ පැත්තට බලයක් යදුවා. හරිද? ඒක පොඩ්ඩක් අමතක කරන්න. වස්තුවක් වෙත අපි බලයක් යදුවොත් වස්තුව මගිමුත් ආපසු අපිට බලයක් යෙදීම. ඒ කියන්නේ ක්‍රියාව. අපි මොකක් හරි බලයක් යෙදුවා. ඊට පස්සේ වස්තුව විසින් අය අපිට බලයක් යෙදුවා. ඊට පස්සේ මේ දෙක ඔයගොල්ලන්ට තේරෙනවා කියලා මම හිතනවා. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ මේකේ මේ පෙළ පොතේ උදාහරණයක් දීලා දෙනවා. දැන් බැලුනයක් කියලා හිතන්න මෙහෙම පොම්බව. ඒක අපි උඩ අතට මෙහෙම හරවලා තියෙනවා. මේක ඉස්සලම කට මෙහෙම කට වහලා තියෙන මේ බැලුමේ. ඊට පස්සේ මේක දැන් වාතයේ පුරවපු බැලුම. ඊට පස්සේ මේක කරන්නේ අපි මේ වහපු මේ කට විවෘත කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ මේ බැලුනේ රබර් බිත්තිය තියනවානේ. බිත්තියෙන් කරන්නේ මේ වායුව තල්ලු කරනවා. එතකොට මේ තල්ලු කරපු වායුව මේ කටෙන් මෙහෙම එළියට එනවා. එතකොට මේ බැලුනේ බිත්ති මගින් මේ වායුව අණු තල්ලු කිරීම තමයි මේකේ ක්‍රියාව. ඊට පස්සේ දැන් මේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කිව්වනේ සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත කියලා. එතකොට කරන්නේ මේ වායු අණුවත් තල්ලු කරොත් මේ වායු අණුවත් නිකන් එන්නේ නැහැ. මේ වායු අණුව මෙහෙම තල්ලු කරනවා. මේ වායු අණුව බැලුනේ බිත්තිය තල්ලු කරනවා. එතකොට වෙන්නේ බැලුනේට උඩට බලයක් එනවා. වාතයට පල්ලෙහාට බලයක් එනවා. මේකේ තියෙන මේ අණු වලට පල්ලෙහාට බලයක් එනවා. බිත්තිය මගින්. ඊට පස්සේ මේ බැලුනේට වායු අණු මගින් උඩට බලයක් එනවා. එතකොට වෙන්නේ මේ බැලුනේ උඩ යනවා. හරිද? ඊට පස්සේ අපි තව උදාහරණයක් ගමු. ඕගොල්ලන් උදාහරණ දෙක තුනක් කියද්දි මේ මං කියන එක තේරෙයි. ඊට පස්සේ අපි ඔරු පැදලා තියෙනවානේ. ඔරු පැදලා නැතුව ඇති. ඒ වුණාට අපි දන්න ඔරු පදින විදිය. අපි කරන්නේ මෙතන මිනිස්සෙක් ඉන්නවා. මිනිස්සයා කරන්නේ මේ හබල කියන එකෙන් මේ පල්ලෙහාට පස්සහට තල්ලු කරනවානේ. හරිද? එතකොට හබලෙන් ජලය මේකේ ක්‍රියාව තමයි හබලෙන් ජලය පිටු පස්සට තල්ලු කිරීම. මේකේ ප්‍රතික්‍රියාව තමයි. අපි ජලය තල්ලු කරා. ජලය මොකද කරන්නේ? ජලය නිකන් ඉන්නේ. ජලයෙන් මේ හබලයි බෝට්ටුවේ දෙකම ඉස්සරහට තල්ලු කිරීම. ජලය මගින් ඔරුව ඉදිරියට තල්ලු කිරීම. හරිද? මේකත් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති. ඒ කියන්නේ අපි උරුපදිද්දි උනේ අපි වතුර පස්සට තල්ලු කරා. ඒ වුණ වතුර නිකන් හිටියේ නෑ. වතුරත් අපි ඉස්සරහට තල්ලු කරා. ඒතර මේකේ වැදගත්කම ඕගොල්ලන්ට තේරෙන්නේ නැති. ඊට පස්සේ අපි තව උදාහරණයක් ගත්තොත් පීනද්දි හිතන්නකෝ. මිනිස්සේ පීනනවා. පීනද්දි වෙන්නේ මේ මිනිස්සයා කැතයි. පීනද්දි වෙන්නේ අපි වතුර පස්සහට තල්ලු කරනවා. එතකොට වතුර අපි පස්සහට තල්ලු කරනවා. වතුරෙන් මිනිස්සයා ඉස්සරහට තල්ලු කරනවා. අන්න ඒකයි අපි පීනද්දි මේ වේගෙන් තල්ලු කරන මිනිස්සයා තමයි දිනන්නේ. මොකද වේගෙන් තල්ලු කරද්දි වතුරත් අපි වේගෙන් ඉස්සරහට තල්ලු කරනවා. දැන් ළමයි ඕගොල්ලෝ ඉගෙන ගන්න යන්නේ ගම්ම්‍යතාවය ගැන.
අපි ඒ වචන මොහොතකට අමතක කරලා මම මේ කියන එක ඕගොල්ලෝ හිතන්න. ඕගොල්ලොන්ට බර බෝලයකුයි බර අඩු බෝලයකුයි ඒකට බර අඩු බෝලයකුයි දෙනවා සෙල්ලම් කරන්න. ඔයයි තව යාළුවෙකුයි මේ බෝල දෙක වෙන වෙනම මේ බෝල දෙක ළමයි ඊළඟට අපි කතා කරන්න යන්නේ ගම්ම්‍යතාවය ගැන. ගම්ම්‍යතාවය කියන්නේ චලනය නැවැත්වීම පහසුද අපහසුද යන්න. ඒ කියන්නේ මෙහෙම හිතන්න. ඒක හිතන්න ඒක අපි ඒ වචනේ දැනට පැත්තකින් තියමු. ඔයා හිතන්න ඔයාට බර අඩු බෝලයක් දෙනවා. බර අඩු සැහැල්ලු බෝලයක් දෙනවා. බර අඩු මේක සැහැල්ලු බෝලයක්. ඔයා යාළුවෙත් එක්ක මේ බෝලේ මෙහෙම පාස් කරනවා. මේ බෝලේ මේ පැත්තට පාස් කරනවා. යාළුව ගන්නවා. යාළුව ඔයාට මේ පැත්තට පාස් කරනවා. එතකොට ඔයා මේක කරනවා. ඊට පස්සේ ඔයාට දෙනවා මේ බෝලේ අයින් කරලා බර වැඩි බෝලයක්. එතකොට ඔයාට ඇත්තටම අර බර අඩු බෝලයට වඩා මේ බෝලේ මෙහෙම පාස් කරන එකයි මේ බෝලේ අල්ල ගන්නකොට නවතින එකයි නවත්ත ගන්න එකයි අමාරුයි. මොකද මේකේ බර වැඩි. හරිද? එතකොට මේක ඇත්තටම ස්කන්ධය. ඒ කියන්නේ මේකේ තියෙන අපි සාමාන්‍යයෙන් බර කියන එක වැඩි. හරිද? මේකට හේතුව මේ ගම්ම්‍යතාවය කියන එකෙන් පැහැදිලි කරන්න පුළුවන්. ගම්ම්‍යතාවය කියන්නේ වස්තුවක චලනය නැවැත්වීමට නැවැත්වීම කොච්චර අපහසුද කියන එක පිළිබඳ මිනුමක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අර බර වැඩි බෝලේ බර අඩු බෝලේ අතර අපිට චලනය නවත්තන්න අමාරු බර වැඩි බෝලනේ. එතකොට අන්න ඒක පැහැදිලි කරන්න ඒ වගේ පැහැදිලි කරන්න තමයි මේ ගම්ම්‍යතාවය තියෙන්නේ. ඊට පස්සේ මේ ගම්ම්‍යතාවය සමානයිලු කියන එක සමානයිලු ස්කන්ධය වරක් ප්‍රවේගයට. අපි දන්නවා ස්කන්ධයට අපි සාමාන්‍යයෙන් සිම්පල් එකෙන් දානවා. ප්‍රවේගයට සිම්පල් v. හරිද? ගම්ම්‍යතාවයට p කියලා දානවා. ඊට පස්සේ ගම්ම්‍යතාවය වැඩි වෙන්න ගම්ම්‍යතාවය වැඩි වෙන්න චලනය නැවැත්වීම අපහසුයි. ඒ කියන්නේ ගම්ම්‍යතාවය කියන මෙන්න මේකෙන් අපි ගුණ කරලා ගන්න එක වැඩි වෙන්න අපිට මොකක් හරි චලනය වෙන වස්තුවක් චලනය නතර කරන්න ගොඩක් අපහසුයි. ඒතර ගම්ම්‍යතාවය වැඩි වෙන්නේ මේ ස්කන්ධය වැඩි වුණොත් මේ ගම්ම්‍යතාවය කියන එක වැඩි වෙනවා. හරිද? එයි මේ ඊට පස්සේ මේ ප්‍රවේගය කියන එක වැඩි වුණොත් ගම්ම්‍යතාවය කියන එක වැඩි වෙනවා. ඒ කියන්නේ ලොකු ස්කන්ධයක් තියෙන වස්තුව ලොකු ගලක් කියමු. ලොකු ගලක් අපිට නවත්තන්න ගොඩක් අපහසුයි. මොකද මේ ලොකු ගලේ මේ m එක ලොකුයි. එතකොට p එකක් ඒ වගේම ලොකු වෙනවා. ඊට පස්සේ අපි හිතමු තව ගලක් පොඩි ගලක්. ඒ වුණාට මේකේ v එක වැඩි. ඒ කියන්නේ ප්‍රවේගය වැඩි. ප්‍රවේගය වැඩි වෙද්දී මොකද වෙන්නේ? ප්‍රවේගය වැඩි වෙද්දී මේ ගම්ම්‍යතාවයත් වැඩි වෙනවා. ඒ කියන්නේ වේගෙන් එන එකක් අපිට නවත්තන්න බෑ. ඒ කියන්නේ දැන් තුවක්කුවක උණ්ඩ තියෙනවානේ. ඔය උණ්ඩයක් නිකන් අපි අතින් පාස් කරොත් එහෙම අපිට ඕක නවත්ත ගන්න ලේසි. මේක පොඩි බරක් තියෙන්නේ. ඒ වුණාට අපි හිතමු මේක තුවක්කුවක කටෙන් මේ උණ්ඩේ ආවා කියලා. ඒතර මේක අපිට අතින් නවත්තන්න බෑනේ. මොකද මේක v වැඩි. v වැඩි වෙද්දී p වැඩි වෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කියලා. ඊට පස්සේ අපි ගම්ම්‍යතාවය පිළිබඳ ගානක් හදමු. මේකේ තියෙනවා ස්කන්ධය කිලෝග්‍රෑම් 2000ක් වන වාහනයක්. මේ වාහනේ යනවලු මේ පැත්තට 20ක ප්‍රවේගයෙන්.
එතකොට ළමයි මේකේ ගම්ම්‍යතාවය අපි හොයනවා. P සමානයි mv. ඔයගොල්ලෝ මෙන්න මේ කෑල්ල ලියන්න ඕනේ. මම දැන් ලිව්වේ නෑ. ඊට පස්සේ 2000යි kg v කියන්නේ කීයද? 20යි ms ඍණ 1. එතකොට මේකේ උත්තරය එනවා 0.4ක් තියෙනවා. 40000යි kg ms ඍණ 1. මෙන්න මේක තමයි ගම්ම්‍යතාවය. එතකොට අපිට ගම්ම්‍යතාවයේ ඒකක ආවා. ඒකකය kg ms ඍණ 1. එතකොට ඔයගොල්ලෝ මෙන්න මේක මතක තියාගන්න. එතකොට ගම්ම්‍යතාවය කියන්නේ සරලවම වස්තුවක ස්කන්ධය වැඩි වෙද්දී හරි ප්‍රවේගය වැඩි වෙද්දී හරි අපිට ඒක නවත්තන්න කොච්චර පහසුද අපහසුද කියන එක මනින්න තියෙන දෙයක්. එතකොට ගම්ම්‍යතාවයේ වැඩි වස්තු, ඒ කියන්නේ උණ්ඩයක් තුවක්කුවකින් වෙඩි තිබ්බහම ඒ උණ්ඩේ ගම්ම්‍යතාවය ගොඩක් වැඩි. ඒකෙන්ද අපිට ඒක නවත්තන්න බෑ. නැත්තම් ඒ උණ්ඩේ නිකන් තියෙද්දි අපි නිකන් පාස් කරොත් ඒ උණ්ඩේ කාගෙත් එක්ක හරි නිකන් කැචල්ලනවා කියන්නේ ඒ විදිහට පාස් කරොත් අපිට ඒක නවත්තන්න ලේසි. මොකද ඒකේ වේගය අඩුයි. එතකොට ගම්ම්‍යතාවය අඩු වෙනවා. ඊට පස්සේ ළමයි ඊළඟට අපි කතා කරන්න යන්නේ ස්කන්ධය හා බර කියන එක. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කඩේකට ගිහිල්ලා නම් ඉල්ලන්නේ බර කියලා. ඒ වුණාට ස්කන්ධය කියලා පාවිච්චි කරනවත් අඩුයි. ඒගොල්ලෝ සමහර විතරම මේ දෙකම එකක් කියලා. මේ දෙකම එකක් නෙවෙයි. ඒතර ස්කන්ධය කියන්නේ මෙන්න මෙහෙම එකක්. ස්කන්ධය. දැන් අපි ගල් කැටයක් ගමුකෝ. ගල් කැටයක් හැදලා තියෙන්නේ මේ පරමාණු ගොඩකින්. නේ. මෙහෙම පරමාණු. මේකේ තියෙනවා සිලිකන් ඒ වගේ ඇලුමිනියම් වගේ පරමාණු. හරිද? මේ පරමාණු මෙතනක් තියෙනවා. මම ඒවා අඳින්නේ නැහැ. ඊට පස්සේ මේක ස්කන්ධය කියන්නේ වස්තුවේ ඇති මේ පරමාණු නැත්නම් මේ පදාර්ථ ප්‍රමාණය. මේ ස්කන්ධයේ ඒකකය තමයි ඒ කියන්නේ ජාත්‍යන්තරව පිළිගන්න ඒකකය. ඒ කියන්නේ කොහේ මොන රටක ගියත් ඔයගොල්ලෝ මේ ස්කන්ධයට ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න ඒකක තමයි කිලෝග්‍රෑම් කියන්නේ. හරිද? ඊට පස්සේ මේ ස්කන්ධය කියන්නේ සරලවම පදාර්ථ ප්‍රමාණය. මේක ජාත්‍යන්තර ඒකකය කිලෝග්‍රෑම්. ඊට පස්සේ අපි බර ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි ගුරුත්වාකර්ෂණය ගැන කතා කරමු. ඕගොල්ලෝ අර අයිසෙක් නිව්ටන් අර ඇපල් ගහක් යට ඉද්දි ඇපල් ගෙඩියක් බිමට වැටිච්ච සිද්ධිය දන්නවනේ ඔක්කොම. ඒ කියන්නේ ඒ ඇපල් ගෙඩිය ගහින් වැටුනේ නැත්නම් ගහින් වැටලා පාවි තියන්න තිබ්බනේ. මොකද මේ ඇපල් ගෙඩිය මට පල්ලෙහාට බලයක් ක්‍රියා කරනවා. එතකොට මේ බලය ඇත්තරම ඇති කරන්නේ පොළොව මගින්. එතකොට මේ සංසිද්ධියට, ඒ කියන්නේ මේ සිද්ධියට, මේ අවකාශයේ තියෙන වස්තුවක් පොළොව මත ඇති කරගන්න බලයට, මේ පොළොවේ මෙහෙම අතින බලයට කියනවා අපි ගුරුත්වාකර්ෂණය කියලා. ගහකින් දැන් අඹ ගෙඩියක් වැටුණත් ඒ අඹ ගෙඩිය මත පල්ලෙහාට පොළොව මගින් බලයක් ඇති කරන හින්දා තමයි ඒ අඹ ගෙඩිය පල්ලෙහාට වැටෙන්නේ. ඊට පස්සේ මේ දැන් ඔයගොල්ලෝ ඉස්සලා ඉගෙන ගත්තා F සමානයි ma කියලා. එතකොට පොළොව මගින් බලයක් තියනවා නම් අනිවාර්යෙන්ම වස්තුවකට ත්වරණයකුත් තියෙනවා. එතකොට මේ නිදහසේ වැටෙන වස්තුවකට තියෙන ත්වරණය තමයි ගුරුත්වජ ත්වරණය කියන එක. හරිද? ඊට පස්සේ අපි නිව්ටන්ගේ දෙවන නියමය මේකට යොදමු. හරිද? එතකොට අපි දන්නවා වස්තුවක්
නිකන් නිදහසේ අතෑරියොත් බීමට ඒකේ තියෙනවා ගුරුත්වද ත්වරණය කියලා එකක්. ඉස්සෙල්ලා අපි ඒ කියලා ගත්තේ. දැන් ඒ සමානයි g වෙනවා. හරිද? ඒ කියන්නේ g කියන්නේ ගුරුත්වද ත්වරණය කියන එක. ඊට පස්සේ අපි F සමානයි ma සමීකරණයට දානවා. මේක ගෙඩියක් කියමුකෝ. මේක ස්කන්ධ m. හරිද? මේක අපි මේ ගහකින් නිදහසේ වැටෙන අඹ ගෙඩියක් කියලා හිතමුකෝ. එතකොට මේ අඹ ගෙඩියට අපි F සමානයි ma දානවා. ඒ කියන්නේ නිව්ටන්ගේ දෙවන නියම. එතකොට F mmයි ඒ කියන එක g වුණා. F සමානයි mg. ඒ කියන්නේ නිදහසේ වැටෙන වස්තුවක නිදහසේ අපි නිකන් වහලක උඩ ඉඳන් මොකක් හරි අතහැරියා කියමුකෝ. ඒ වස්තුවේ ඇත්තටම ඒ වස්තුව පොළොව මතට වැටෙන්නේ. ඒ කියන්නේ පොළොවෙන් ඒක අදිනවා. ඒ බලය තමයි මේ mg කියලා බලයකින් තමයි අදින්නේ. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. එතකොට මෙන්න මේකට තමයි කියන්නේ බර කියලා. එතකොට ඕගොල්ලන්ට දැන් ඒක තේරෙනවා කියලා මම හිතනවා. ඒ කියන්නේ හැම මිනිහෙක්ම දැන් ඔයා හිටගෙන හිටියත් කොහේ හිටියත් ඔයා පොළවට ඇදගෙන තියෙන්නේ. හරිද? ඔයා උඩ පැන්නොත් බිම වැටෙන්නේ ඒකනේ. එතකොට ඔයාටත් තියෙන්නේ mg කියලා බලයකින් තමයි පොළව ඔයාව අදින්නේ. හරිද? ඊට පස්සේ මෙන්න මේකෙන් තමයි අඹ ගෙඩියක් ගහකින් වැටෙනවා මේක පාවෙන්නේ නැත්තේ. මොකද ඒක mg කියලා බලයකින් අදිනවා. හරිද? ඊට පස්සේ මේ ත්වරණය කියන එක. මේ ත්වරණය කියන එකේ අගය ගුරුත්වද ත්වරණය කියන එකේ අගය හොයාගෙන තියෙනවා 9.8යි ms ඍණ 2 කියලා. ඊට පස්සේ අපි මේක ගණන් හදද්දි මේක 9.8ක් තියෙනවානේ. මේක ගණන් හදද්දි අපි මේක හිතනවා 10යි ms ඍණ 2 කියලා. හරිද? ඊට පස්සේ මේ පොළවෙන් අදිනවා කියලා මං කිව්වා ඔයාලට. ඕන දෙයක් බිමට වැටෙන්නේ පොළවෙන් අදින හින්දා. එතකොට දැන් ඔයා හිතන්න ඔයා මුහුදු බඩ දැන් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශයක ඔයා ඉන්න කියන මුහුද තියෙන තැනක මේ ගුරුත්වාකර්ෂණ ත්වරණය ගොඩක් වැඩි. හරිද? එතකොට F සමානයි mg නේ. g වැඩි කියන්නේ මේකේ පොළව මතින් අදින බලයත් වැඩි. මුහුදේ තියෙන වස්තුවක බර වැඩි. හරිද? ඊට සවා හිතනවා කන්දක් උඩට ගියා. කන්දක g ගුරුත්වාකර්ෂණ ත්වරණය ගොඩක් අඩුයි. ගුරුත්වාකර්ෂණ ත්වරණය අඩු කියන්නේ F කියන එක ගොඩක් අඩුයි. එතකොට ඔයා මේ වස්තුවේ මුහුදේ මතදී බර කිරුවොත් එහෙම මේකේ බර ගොඩක් අඩුයි. මේකේ බර ගොඩක් වැඩි. මේක ඒ වුණාට මේ වස්තුවේම ඔයා ගිහිල්ලා නුවරඑළිය පැත්ත වගේ බර කිරුවා මේකේ බර ගොඩක් අඩුයි. ගොඩක් කියන්නේ සාමාන්‍ය ගාණක් අඩු වෙනවා. මේකට හේතුව මේ පොළොවෙන් ඈතට යන්න. කියන්නේ කන්දක් කියන්නේ පොළොවෙන් ටිකක් ඈතයිනේ. පොළොවේ මුහුදු මට්ටමේ ඉඳලා ඈතට යන්න ගුරුත්වද ත්වරණය අඩු වෙනවා. ඊට පස්සේ මේ මනුස්සය හොයාගෙන තියෙනවා. කියන්නේ සඳේදී ගුරුත්ව ත්වරණය මේ පෘථිවියේ ගුරුත්වද ත්වරණය මෙන් 6න් එකක් කියලා. හරිද? ඒ කියන්නේ දැන් මේ පෘථිවිය එක නෙමෙයි තියෙන්නේ. ඊට පස්සේ ඒකෙන් 6න් එකක් වගේ කියන්නේ. ඒතර ඇත්තටම හඳේදී ගුරුත්වජ ත්වරණය අඩුයි. ගුරුත්වද ත්වරණය අඩුයි කියන්නේ අර අපි F සමාන mg කියලා පොළවෙන් අදින බලය හොයාගත්තේ. ඒතර ගුරුත්වද ත්වරණය අඩුයි කියන්නේ මෙන්න මේක ඇල්ල අඩු වෙනවනේ. එතකොට බලයත් අඩුයි. එතකොට හඳේදී බර කිරුවොත් හඳේදී බර කියන එක ගොඩක් අඩුයි. ඊට පස්සේ මේ බර කියන එක බර කියන්නේ අපි කිව්වනේ F සමානයි mg. මේක අපි ගත්තේ කොහෙන්ද?
අපි මේක ගත්තේ F සමානයි MA කියන සමීකරණයට ආදේශ කරලා. F සමානයි MA කියන එක F කියන එකට මොකක්ද ආවේ? ඒකක නිව්ටන්නේ. එහෙනම් මෙතනත් නිව්ටන්. හරි. ළමයි අදට පාඩම ඉවරයි. ඕගොල්ලෝ මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේක මගේ පළවෙනි වීඩියෝ එක. මට මොකක් හරි හදාගන්න තියෙනවා නම් ඒකත් කියලා දාන්න. බොහොම ස්තුතියි බැලුවට. මම තව වීඩියෝ ගේන්නම්. ඕගොල්ලෝ රැඳී ඉන්න. ජය වේවා.